හලෝ පොඩි අප්ඩේට් එකක් ඇහැ නැති මං හිතන්නේ පැරඩයිස් සෙල් සද්ද. ඉතින් කිට්ටු වෙලා ඉන්නේ පැරඩයිස් සෙල් පේන මාන වගේ ඇත්තේ. පැරඩයිස් සෙල් එල්ලකාට ගිහලා හම්බ වෙනවා. රවින්ද ළඟා වෙනවා ප්ලේස් එකට. රවින්ද වල ඉස්සර වැටුණා. හැබැයි කිසිම තුවාලයක් වුණේ නැහැ. කොහොමද රවින්ද ප්ලේස් එක? කොහසංක? ඒවනාර වසෝ පාට හැදුවා. නේද? අප්පාර වගේ වැඩ නම් කරන්න හොඳ නැහැ නේ. කොහොමද? මේ වැඩ නම් කරන්න එපා. හැබැයි ඉටිකොල දාලා නැහැ. නමුත් මේ වතුර පාරකාව ඒවා දාන්න එපා ළමයි. ඒක හරිම ගැලපෙන්නේ නැති වැඩක්. දැන් තමයි. මෙතන කරන්න පුළුවන්. වැස්සොත් වතුර පාර වැඩි වෙනවා. දැන්ම කැම්පේ ගහගමු මචං මේ බත්යක් තියෙනවද? බත් පැකට් ප්ලාස්ටික් බෝතල් බෑග් මේවා නම් හරිම කැත වැඩ. මේ දේවල් නම් කරන්න එපා. අද දාලා දෙන්නේ සමහරට අපිට එන්න කලින් ආයෙත් එන්න කලින් ගියපු සෙට් එක වෙන්න ඕනේ. මොකද මේ ඒවත් අත පුච්ච පුළුවන්. අද දවසේ වෙච්ච දේවල් බත් තියෙනවා. විනාශ කරලා. මේ බත් ඒවා එදින් පිටින් නෑ. එක බත් ටික අහලා ඉටිකොල ටික අරන් යනවා. අසංක සෙට් අප් කරලා එමුද? යා
හා දැන් වෙලාව හරියටම 6. වෙලාව 6යි අපි පැරඩයිස් හෝටල් එකට ආවා. මාරු ප්ලේස් එක. හලෝ කොහොමද? අපි දැන් ඇවිල්ලා ඉන්නේ කැම්ප් එකට. කැම්ප් එක මත සෙටප් කරලා දැන් මේ කොහොම හලෝ කොහොමද? අපි දැන් පැරඩයිස් සයිල් ගාව කැම්ප් එක සෙටප් කරලා තියෙන්නේ. කරලා දැන් රැයට කන්න තමයි යන්නේ. Good morning. Pedida, mamita. ගත්තා. Yes. අපිට මේක තෙල් ටිකක් එන්න එන්න. මේක වතුර තියෙනවා. යට කරේද දැන්? ඔතට දාන්න. වතුර ටිකක් දාන්න. යට කරවන. වතුර දෙන්න දාන්න. වතුර ටිකක් දාන්න. හරි දැන්. තෙල් පැකට් ටික ඔක්කොම දැම්මද? නෑ. ඔෆ් කරන්න පොඩ්ඩක්. පොඩ්ඩක් කරන්න. තෙල් පැකට් ටික දාලා. අප්පඩ නවතර ගන්න. හරි. Good morning. Maggie එක හරි. අපේ රවින්ද තමයි කෑම එක ලෑස්ති කරේ. සංක ඉන්නවා. නෑම ඔය යන මේවා නූලක් ඒ කොහේද මෙතන ගත්තේ කොහොමද ඒක? නූල විසි කරන්න නේ අයිබෝන් පැරඩයිස් සෙල්ල ගාව ප්ලේන් ටිකක් ගහන්නවා
අර පොල්ලත් එක්ක අමාරු. Angkat Isra. මොකද? ඔව් අපි මං හිතන්නේ ළඟටම ආවා. හරි අපි දැන් පොඩි මේ බ්‍රේක් එක නැවතුණා. දැන් ඇතින් පේනවා මේ ඉතින් පොඩ්ඩක් ඇහිලා තියෙනවා. අහම් කිය. ඔව්. ඇහිලා තියෙන්නේ මේ මේ ඔමීට අප්ඩේට් එකක් දෙන්න. ඕකේ. හරි අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ අග්ගලාදොර. අග්ගලාදොර ගාවත් ඉතින් තියෙනවා ගොඩක් කට්ටිය. අරසලගේ ලක්කාල දාලා ඉනි තියලා කාපුවා බීපුවා අග්ගල ඔක්කොම දාලා ගිහිල්ලා අග්ගලත් දාලා අයිනේ ඉතින් දැන් ඉන්නේ උඩමගේ විශ්‍රාම ශාලාවේ. දැන් පොඩ්ඩක් ඉඳලා තමයි හදන්නේ. අපේ ප්ලෑන් එක හෙට උදේට පාන්දරම ගිහිල්ලා උඩමල වැදලා ඊට පස්සේ ඊටසේ බලන්න. එතෙන්ට අපි සෙට් වෙන්න ඕනේ 4ට විතරනේ. 4ට විතර සෙට් වෙන තමයි ප්ලෑන් එක. මොකද තන රිසර්ව් කරගන්න. බයින කට්ටිය පොට්ටක් පූජාව ඉවරුනාට පස්සේ බයින්න. ආයිබෝ අපි දැන් සඳකල ගන්න පාරට ඇතුල්ලලා ඉන්නේ. ඔන්න ගයිස් අපි දැන් ටික ටික සඳකල තැන්නට තමයි කිට්ටු වෙන්නේ. දෙකක් තියෙනවා. දැන්
ඊටත් වැඩි. ඉතින් 10ක් ගියා අපි වහිනකොට මොකද මොකක් කොහොමද දැනගෙන මේ ගමන් මම ඒ හරියට තමයි බැංකුවම රැකෙන්නේ. මේ ඔයගොල්ලෝ මේ කියන්නේ පාරට එන්ට වෙන තැනට යන්න පැයකමාරක් යනවා. එතන ඉඳන් උඩට සාමාන්‍ය ගෙස් කරන්න 3ක් 4ක් කරේ. දැනගෙන නැත්තම් ටක් කරලා නාට view එක තියෙනවා. ඔය සාමාන්‍ය මේ කට්ටිය සඳකල තැන්නට ශ්‍රී පාදේ පේන හැටි. එතකොට හවුස් එක දැන් එක අලස්සන. එනම් මෙහි දැක්කා. ඒක අද මෙහි ශ්‍රී පාදේ තියෙනවා. ඉතින් බෙට දුන්නු දුන්නා. එහෙනම් අපේ ගමනාන්තේ ඔය සම්පූර්ණ කරා. එලේ ගමන ඉවරයි. දැන් තියෙන්නේ තෙගන්නේ කාලගෙන නගරයට යන ගමන.